iPhone කියලා අදත් ඔයාලාව ස්මාර්ට් ක්ලාස් YouTube channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සුදෝකු වගු සංඛ්‍යා වගු සුදෝකු වගු ප්‍රහේලිකා ආශ්‍රිත ගැටලු තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලා කලින් වීඩියෝ එක බැලුවා නම් ඔයාලට අපි එදා කතා කරා එකේ සිට 9 තෙක් ඇති අනුඝාත පූර්ණ සංඛ්‍යාව යොදාගෙන කොහොමද මේ කොටු 9ක වගුවක් පුරවන්නේ කියලා එකතු 15ක් වෙන විදිහට. ඉතින් මේ අද ගැටලුවේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2 සිට 10 තෙක් සංඛ්‍යාව යොදාගෙන එකතුව 18ක් වෙන පරිදි කොටු 9 වගුව පුරවන එක තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි, අද අපි බලමු ගාන 2 සිට 10 තෙක් ඇති අනුයාත පූර්ණ සංඛ්‍යා සියල්ලම යොදාගෙන හරහට පහළට විකර්ණවල එකතුව 18 වන පරිදි 3 වැඩි කිරීම 3 කොටු 9 වගුව පුරවන්න. හරි. ඉතින් අපි කලින් ගානෙත් කතා කරා අපි මුලින්ම මේ වගේ වගුවක් ගහ ගන්න ඕනේ. ඊට පස්සේ අපි 2 ඉඳලා 10 වෙනකන් අපි අංක ටික ලියා ගන්න ඕනේ මෙන්න මේ ආකාරයට 2 3 4 5 6 7 8 9 10. හරි. අපි දැන් සංඛ්‍යා 10 ලියාගත්තා. දැන් අපේ මේ වටේ තියෙන 2 ඉලක්කම 4 ඉලක්කම 8 ඉලක්කම සහ 10 ඉලක්කම මෙන්න මේ ඉලක්කම් 4 අහුවෙන්නේ නැති විදිහට අපි මේ ආකාරයට මේකේ වගුවක් ගහ ගන්නවා. හරි, කොටු ටිකක් ගහ ගන්නවා. හරි, පැහැදිලිනේ. දැන් මොකද කරන්නේ? දැන් මේ 10 කියන ඉලක්කම අපි දාන්නේ මෙතන ළඟම තියෙන එක නෙවෙයි, අපි ඊට ඉස්සරහා එහා පැත්තේ තියෙන දුරම තියෙන තැනට තමයි අපි 10 දාගන්නේ. හරි. ඒ වගේම තමයි දැන් මෙතන 4 ගත්තොත් 4 අපි දාන්නේ කොහාටද? 4 දාන්නේ දුරම තියෙන තැනට. එහෙමනම් මෙන්න මේ කොටුවට තමයි අපි දාන්නේ. හරි, අපි පුරවගෙන බලමු. හරි. ඔන්න අපි මුලින්ම 10 දාගත්තා. හරිද? ඊට පස්සේ දැන් 2 ඉලක්කම තියෙන්නේ. 2 ඉලක්කම කොහාටද දාන්න ඕනේ? 2 ඉලක්කම දාන්න ඕනේ මෙන්න මෙතනට. හරි. 4 ඉලක්කම දාන්න ඕනේ කොහාටද? මෙතනට. 8 ඉලක්කම නම් මෙන්න මෙතනට. හරි. දැන් අපිට මේ වටේ තියෙන ඉලක්කම් ටික වැඩක් නැහැ නේ. 2 4 8 10 මෙන්න මේ කියන ඉලක්කම් හතර අපිට වැඩක් නැහැ. අපි ඒකෙන්ද ඒ ටික අයින් කරගමු. දැන් මොකද කරන් තියෙන්නේ? දැන් අපිට කරන් තියෙන්නේ මෙන්න මේ ඉලක්කම් ටික අපි ලියන්න ඕනේ මෙන්න මේ පේලිවල. හරි, අපි ලියමු 5 10 3 4 6 8. දැන් ඊගට තියෙන මේ පේලිය 9 2 7. හරිද? මෙන්න මේ ආකාරයට අපිට ලියා ගන්න පුළුවන්. දැන් මොකද අපි කරන්න ඕනේ? හරි, මෙතන මේ 18 කියලා අපි දාන්න ඕනේ. මෙතන මට පොඩ්ඩක් ඒක බැරි වෙලා තිනවා. 18 වෙන පරිදි තමයි අපි දාන්න ඕනේ. හරි. එතකොට දැන් අපි එකතු කරලා බලමු. 10යි 5යි කීයද? 15යි 15යි 3යි 18යි 4යි 6යි 10යි 10යි 8යි 18යි 9යි 2යි 11යි 11යි 7යි 18යි. හරි, එහෙනම් හරහට අපිට එකතුව 18ක් ලැබිලා තිනවා. මේ පැත්තට බලමු. 5යි 4යි 9යි 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 18යි 10යි 6යි 16යි 16යි 2යි 18යි 3යි 8යි 11යි 11යි 7යි 17යි. දැන් අපි බලමු විකර්ණ දිගේ 5යි 6යි 11යි 11යි 7යි 18යි. හරි, මේ පැත්තට බලමු විකර්ණ දිගේ 9යි 6යි 15යි 15යි 3යි කීයද? 18යි. හරි, එහෙනම් මෙන්න මේ ආකාරයට අපිට කොටු 9 වගුව පුර ගන්න පුළුවන්. එකේ සිට මෙතනත් වෙනස් වෙන්න ඕනේ 2 ඉඳලා 10 වෙනකම් තෙක් සංඛ්‍යා තමයි අපි යොදාගත්තේ. මේ ආකාරයට තමයි මේ වගුව අපි පුරවන්නේ. හරි, ඉතින් මම හිතනවා ඔයාලට තේරුණා කියලා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මැසේජ් එක කමෙන්ට් එකක් දාන්න. ඒවට උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා channel එක හොඳයි කියලා හිතනවා subscribe කරන්න අමතක කරන්න එපා. ඊට අමතරව ඔයාලගේ යාළුවන්ටත් බලන්න, share කරන්න, like කරන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.